දුම්බීම නවත්තගන්නේ කොහොමද? මේක ගොඩක් අය අපෙන් අහපු ප්‍රශ්නයක්. දුම් බොන එක ප්‍රශ්නයක් කියලා තේරුම් අරගෙන ඔයා මේ වීඩියෝ එක බලන්න පටන් ගත්ත එකම ඔයා ලැබපු ජයග්‍රහණය. අපි මේ කියන පියවර හරියටම අනුගමනය කළොත් ඔයාටත් දුම්බීම නවත්ත ගන්න පුළුවන්. දුම් බොන එකෙන් ඔයාගේ ඇඟට, මනසට, ඔයාගේ වටේ ඉන්න අයට, ඔයාගේ ආර්ථිකයට වෙන හානිකර බලපෑම ගැන අද අපි කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ දේවල් ගැන මේ වෙනකොටත් ඇතිතරම් දැනුවත් කිරීම ඔයාට විවිධ ක්‍රමවලින් ලැබිලා ඇති. ඉතින් දුම්බීමෙන් වෙන හානිය දැනත් ඒක නතර කරගන්න බැරි කෙනෙක් කරන්න ඕනේ මොනවද? පළවෙනි පියවර. ඔයාට දුම්බීම නතර කරන්න හිතලා තියෙනවද නැද්ද කියලා මුලින්ම ඔයා කල්පනා කරලා බලන්න ඕනේ. මේ දුම්බීමෙන් මට වෙන හානියකුත් නැහැ. ඒ වගේ මට මේක නවත්තන්න හේතුවකුත් නැහැ. මට කවදාවත් මේක නවත්තන්න හිතිලත් නැහැ. ඔයා දුම්බීම ගැන දරන්නේ මේ වගේ මතයක් නම් දුම් බොන එක නතර කරගන්න මොටිවේෂන් එකක් හදාගන්න ඔයාට අනිත් අයගේ උදව් අවශ්‍ය වෙන්න පුළුවන්. මෙහෙම කෙනෙක්ට මනෝවෛද්‍යවරයෙක්ගේ සහාය අවශ්‍ය වෙන්න පුළුවන්. ඔයා දුම්බීමෙන් වෙන හානි ගැන දන්නවනම් දුම් බොන එක හින්දා ඔයාට ජීවිතේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවනම් දුම් බොන එක නතර කරගන්න ඕනි කියන සිතුවිල්ලවත් කවදා හරි දවසක ඔයාගේ හිතට ඇවිල්ලා ඇති. ඒ සිතුවිල්ල තව ටිකක් ඉස්සරහට වර්ධනය කරගෙන ඔයාගෙන්ම අහලා බලන්න දුම් බොන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න මම ලෑස්තිද කියන එක. දුම්බීම නතර කරන්න ඔයාට තියෙන හේතු කොලයක ලියා ගන්න එක මේ තීරණය ගන්න ඔයාට උදව්වක් වේ. දුම්බීමෙන් වෙනවා කියලා ඔයා දන්න හානි ගැන සහ දුම්බීම නැවැත්තුවොත් ඔයාට ලැබෙන වාසි ගැන මේ විදිහට කොලේ ලියන්න පුළුවන්. දැන්නවා දුම්බීම සම්පූර්ණයෙන් නතර කරන්න හිත හදාගෙන ඉවරයි. දෙවැනි පියවර තමයි දුම්බීම සම්පූර්ණයෙන්ම නතර කරන්න දිනයක් සහ වෙලාවක් තීරණය කරන එක. මේ ගැන ගෙදර අයවත් දැනුවත් කරලා එයාලගේ සහයෝගයත් ඇතුව ඔයා තීරණය කරපු වෙලාව ඉඳන් දුම් බොන එක සම්පූර්ණයෙන් නතර කරන්න ඕනේ. මේ දවසට කලින් ඔයාළඟ තියෙන දුම්මැටි, ගිනි පෙට්ටි, ලයිටර්ස්, ඇෂ්ට්‍රේස් වගේ දුම්පානයට සම්බන්ධ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. ගොඩක් අය අතර තියෙන මිත්‍යා මතයක් තමයි දුම් බොන එක එකපාර නතර කරන්න හොඳ නැහැ. නවත්වනවා නම් ටික ටික අඩු කරන්න ඕනි කියන එක. මේක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. දුම්බීම එකවර සම්පූර්ණයෙන් නතර කරන එකෙන් ජීවිතයට අවදානම් තත්ත්වයක් කොහෙත්ම ඇති වෙන්නේ නැහැ. කාලයක් තිස්සේ ලොකු දුම්වැඩි ප්‍රමාණයක් දවස ගානේ පාවිච්චි කරපු කෙනෙක්ට නම් දුම් බොන එක නතර කරාම ඇඟට අපහසුයක් ඇති වෙන විදිහේ ලක්ෂණ දැනෙන්න පුළුවන්. නමුත් මේවා දවස් කීපයකින් මග ඇරෙනවා. දුම් බොන එක නතර කළාට පස්සේ නැවත දුම් බොන්න දැනෙන ආශාව පාලනය කරගන්න විදිහ ගැන අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. දුම් බොන එක ප්‍රශ්නයක් වෙලා තියෙන ඔයා දන්න හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මීට අමතරව ඔයාලට තියෙන සෞඛ්‍ය ගැටලු මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.